කාලයක් පොඩියක් තෝරා අපේ දානවා. සප්පේට අපුණා. අපේ ආදරණීය යාළුවෙක් දැක්කේ ඉන්න. පොඩි රස්තාවක මේක සුමති අනිවාර්යව. සියලුම බාද හරි අපූර්ව කාර්යය කරන්නේ. ඔව් මේ විදිහට ගලක් කරලා ඊළඟට අපේ කබත් කාලුව සුදානමේ හරි මේකේ ලස්සනට අවබෝධය දුන්නා අපේ දෙවියන්ගේ බලන්න යාදක එකින් එක සතම කාර්යය කරමින් හරි අපූර්ව අවස්ථාවක් කරනවා. දැන් මෙතන විශේෂයක් සිද්ධ වෙනවා බලන්න දැන් මේ අපේ උඩට පාද කියන්නේ මේ අපි යවන්නේ නමුත් මෙතන කණියෙන් තමයි මේ පාද කියලා දැනගන්න. ඒක තමයි දැන් ඉස්සරවා දුරු දුරු දෙයක්. ඔවුන් මේ බලන දෙයක් නෙවෙයි. ඔව් හරියට ඔව් ගන්නවා කරන්න ඕනේ දෙයක්. එන මුස්ත කුලක් කියලා ඔගේ මනසේ අවබෝධය කරනවා. එයයි අපිට හැකියාවෙන් දෙන්නේ. ඒක වඩා පූර්වත ආලෝකිත දාසනකට කරනවා. අපරාධ දෙවියෝ හොඳයි ඉතින් සම්බන්ධ කරගන්න මොකද මෙතන අපි දෙන්න කරොත් අපි දෙන්න එන්නේ මෙයාලත් එක්ක. මොකද එතන ගනුදෙනුවක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අංක තහඩු වටේට ගිහින් මොනවද තියෙන්නේ කියලා මම ඉස්සෙල්ලා බලලා අපි බලමු ඉලක්කම් මෙයා අඳුරන්න බලන්න. කොතරම් දුරට ගණිතය පුළුවන්ද කියන එක අද බලමු. මෙයා කොහොමද අපේ ස්පෝර්ට් යාළුවා අපිට පෙන්නන්නේ අංක 10 වෙනින්ද කොහොමද කියලා අපිට වෙන අවස්ථාව බලාගෙන අපි තුලක් ගානක් හදන්න යනකොට පොඩි වෙලාවක් ගන්නවා. ඒ වෙලාවත් අරගෙන තමයි අපි අද අංක 10 ලගින් ඉඳගත්තා. ඒක හරියට නේද? අමිනත් මොකක් හරි වංචාවක් සිද්ධ වුණා කියලා මට හිතෙනවා. දැන් පුංචි යාළුවා ගොඩනන්නේ අර කනාවට ගණන් හරියනව නේද මේ අපිට වගේ. එහෙම යාළුවාට උඩාට ගන්න අමාරුයි ගන්න කැමති අපස්සට බලන්න. බව අමාරුයි අපි. කැමති නේද? එහෙනම් අපි එකතු කිරීමද අඩු කිරීමද වැඩි කිරීමද දෙන්නේ. දෙමු අපි විසඳන්න බැරි එකක්. කැමති නේද? කැමති කෙනෙක් අංකයක් කියන්නේ. අපි එකතු කිරීමක් හරි අඩු කිරීමක් හරි. ඔන්න යන අවස්ථාව. අංක 3. 3 අපි එකතු කරනවද අඩු කරනවද? කැමති දෙයක් කියන්නේ. එකතු කරමු. 3ට කීයක්ද? අපි අඩු ගානක් කිව්ව අංක 10යි තියෙන්නේ. 3ට 3. මෙන්න අපි පුතේ අවස්ථාව දෙනවා. සම්පත් බාවා වෙන අභියෝගය 3ට 3ක් එකතු කරන්න අවස්ථාව තිබෙන්නේ. බලමු යන ගමන් ගණන් හදන්න 3ක් 6යිද? හැබැයි දැන් නම් ටිකක් ගණන් ගන්නවා වගේ. දැන් නම් එකතු කිරීම හරි. නමුත් මෙයාට අඩු කරන්න හරි වැඩි කරන්න හරි පුළුවන් ද කියලා බලමු පොඩ්ඩක්. අපි අමාරුවේ දාන එක හොඳටම දාමු. අද අනිවාර්යෙන් මෙයා අමාරුවේ දාමු. අනිවාර්යයෙන්. බලමු අඩු කිරීමක් තියෙන එහෙනම් කොහොමද වැඩේ කරගත්තද කියලා. හැබැයි අපිට නම් කැල්කියුලේටර් එක ඕනේ. අංක 5. අංක 5ෙන් අර පැත්තේ ගන්න බලලා අපි කියන අඩු කරන්න කියලා කැමතිද? අංක 5ෙන් දෙකක් අඩු කරන්න කියනවා. ඔන්න ස්පෝර්ට් අභියෝගයක් තිබෙනවා. අඩු කිරීමක් අංක 5 අඩු කිරීම අංක 2 උත්තරේ කියන්න එපා. එයා හදාගනි. එහෙම හදාගත්තොත් හරියට ඕන අද හෙල්ලෙන ලස්සනක් පොඩියක් මේ ස්ටේස් ජැසික ක්‍රීඩාංගණයේම හෙල්ලෙන්නට අපොඩියක් ඕනේ. ඕන අවස්ථාව. පහෙන් දෙකක් නේද? පහෙන් දෙකක්. පහෙන් දෙකක් තුනේද? ඕනේ හයියෙන් තා පොඩියක්. කාර්කිස්ස හෙල්ලෙන්න. හොඳයි. ඊළඟට අපි මොකක්ද? අපි දැන් මෙතන අපි සූදානම් කරලා තියෙනවා හඩුල්ල පෙරගීමේ තරගයක්. අද විශේෂත්වයක් තියෙන බොම්බිකතුමාගේ. ඒ මොකක්ද? අද බලමු අපි අන්තිමට මොකද්ද වෙන්නේ කියලා මෙයා ඉසුවේ. අනිවාර්යෙන්ම වෙන පුංචි යාළුවෝ අපි දන්නවා ඔයාලා ගොඩක් ආසයි
ඕන තැනකින් තරලා දුවන්නට. ඔයාලා වගේම තමයි පුංචි යාළුවනේ. මේ යාළුවෝ ඔයාලා වගේම තමයි පොඩි ළමයි ගොඩක් ආසයි. ඔයාලා වගේම තමයි ඇස් දෙන්නේ. හැබැයි හරි හිමයක් තිබුණා කී කාලෙකවත් තිබෙනවා. මම ඔයාලාගේ තුනක විතර කඩුව ටිකක් එක සමානව තිබෙනවා. පුංචි කතාවක් බවන්න උත්සාහ කරනවා මෙන්න මේ යාළුවාගේ. හරි අපූර්වට ඔහු රැල්ලක් ගමන් කරනවා වගේ එකින් එක කඩොල්ල ලස්සනට පැනගෙන එනවා. අපි බලමු මේ විදිහට මේ යාළුවා පැනගෙන යනකොට අනිත් යාළුවෝ ටිකක් මේ ලස්සනට මේ වැඩේ කරයිද කියලා. වෙන අවස්ථාව බලන් ඉන්නට ඔයාලා සීල දිනාටම හරි කලබල යාළුවෝ ටිකක් ඉන්න පේනවද? පුදුම කලබලයක් තියෙන්නේ. ඔයාලට මේ සංදර්ශනය පෙන්නනකම් එයාලට ස්පාසුවක් නැහැ. ඒ තරම මොකද අද දවසේදී මගේ පුංචි ළමයි වෙනුවෙන් පුංචි ළමයිගේ ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික රූපවාහිනිය ගම්කිස්ස නාටක සභාවට එකට සංවිධානය කරන මේ සංදර්ශනය පූර්ණ අවස්ථාව විතරා ගන්නට වෙන අවස්ථාව වෙන යාළුවෝ ටික ලස්සනට අපූර්ව දර්ශනය ජතිස්වාමා. ඔන්න දැන් ඔය ඔක්කොම බලා ගන්නකොට දැන් මොකද්ද වෙන්නේ කියලා. එතනින් පස්සේ අපි කිව්වා තරගයක් තියන්න සූදානම් කියලා. වෙන යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ යාළුවෝ දෙන්න එකතු වෙලා කඩළු පැටීමේ තරගයක් තියෙනවා. කවුද වෙනම ජයග්‍රාහකයා කාගේද වේගය වැඩි වෙන බලා ගන්න අවස්ථාව තිබෙනවා. එකමුතුකම තරග නීති මේ සියල්ල ඔවුන් හරියාකාරව පිළිවෙලින් කරන දවසේදී තරගයකට එකතු වෙන්න බලන්න යාළුවෝ දෙන්නෙක් එකම එක වගේ වෙන අවස්ථාව 1 2 3යි දෙන්න 1 2 3 එක්කෙනෙක් කඩුල්ල මගේ හැර නිසා ඔහුට ජයකාරී හිමි වෙන්නේ. ඒ නිසා අනිත්‍යලට හරි ලස්සන පුණියක් තමයි තේකක් විදිහට. ජයදි සිනමා වෙන මේකත් අපි මතක් කරගන්න ඕනේ. මොනතරම් තෑගි බෝම දුන්නත් වැඩක් නෑ. ඔය හදවතේ මේ මාමා කිව්වා වගේම අපි පුංචි දුවපුතේ මේ වන විටත් බණ්ඩාරපෑක අංචාගල්ද ගොහොත්තුඩුපලේ ඉඳලා අටිකුත් සෑම සියලු තැන්වලම අපි මේ මත්ද්‍රව්‍ය නිවාරණයට අනියුක්ත මේ සුළුකින් රාජකාරී කරනවා. අපි බලමු කොහොමද සුළුකින් ලබා අපි මත්ද්‍රව්‍ය තියෙන බහලුමක් හොයාගන්න. එහෙම නැත්නම් පාර්සලයක් හොයාගන්න කියන එක පුංචි නිදර්ශනයක් පමණයි අපි දෙන්නේ. ඔබට සජීවීව මත්ද්‍රව්‍ය සහිත යමක් අපි එක් බදුලකට අයත් කරා. නමුත් අපි සුළුකෙක් ලබා මේ බදුල් සියල්ල පරීක්ෂාවට ලක් කරමින් අනතුරුව අපි ඔහු කොබට විද්‍යාවක් කොබට සංඥාවක් කොබක් හෝ දෙයක් ලබා දෙන්නේ. මෙන්න මේක තමයි අපි සජීවී දර්ශනයක් විදිහට වලකට පෙන්නනවා. හදන්නේ පුංචි දුර පුතාලගේ දැන ගැනීම පිණිස මෙන්න අපි ගන්නවා මේ බහලුමකට ගැදිස්සම බයක් ඉඳලා කරනවා. එක්කාසු කරපු තැන ඔහු නිවැරදිව හඳුනාගෙන ඔහු සංඥාවක් ලබා දෙනවා. තමන්ගේ සගයට මොන්න මෙතන තමයි මොකක් හරි දෙයක් තියෙන්නේ. ඔයාලට හොයන්න කියපුදී මෙන්න මේ බහලුමේ අඩංගුයි. ඔන්න ඔය වගේ අපි එයාලගේ සුවඳත් සමග හැකියාවත් සමග එකට එකාසු කරගෙන අපි මේ රටේ මත්ද්‍රව්‍ය උදර තුරන් කරන්නට මේ යාළුවන්ගේ දායකත්වය ලබා ගන්න ඔන්න ඔය විදිහට කියන එක තමයි අපි පෙන්නන්නට මේ සංදර්ශන උත්සාහ කරේ. මොකද පුංචි යාළුවන්ට ඒක දැක බලා ගන්නට පුළුවන්. මොකද සහායය අවශ්‍යයි. මොකද මේ වුණත් අපිට මේ සංදර්ශනය අරගෙන යන්නට බෑ ජාතික සභාව. මොකද අපිට මේක බාධාවක්. ඇත්තටම අපි කිව්වා මේ අපි ඉන්න ආදරණීය සුළුකියෝ ඉතම ධර්මවි ඒක නිසා ඇතුළට එන්න එපා කියලා. නමුත් මෙතන මේ දේ සිද්ධ වෙනවා අපි මේක කරගෙන යන්න බැරි වෙනවා. ඒකෙන් පස්සේ තාත්තා පුතා දෙන්නම ඇවිල්ලා වගේ. මොකද මහත්තයා උත්සන්න අර ගොඩක් කියලා ඉන්නවා. අර යන්න බෑ මෙතන. මම ඔයාලම පොඩි එක්කනද? නැහැ මේ තාත්තගේ පුතා සම්බන්ධතාවයක් නම් දෙන්නේ නැහැ. මටත් ඒක තමයි මොකක් හරි දෙයක් විශේෂ දෙයක් සිද්ධ වෙනවා මේක. පුංචි දුවපුතේ අපි ඉස්සලා කතා කරා ආරක්ෂාව ගැන. හිතවතුනේ ආරක්ෂාවල මේ විදිහට අපේ යාළුවා ගෙදර ආරක්ෂා කරනකොට ඊටත් වැඩිය අපි සමාජයේ සිදුවන අපරාධවලට අපි කොතරම් රැකවරණයක් දෙනවද? ඒ අපරාධ බඩින්නට අපේ විශේෂිත කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් කොතරම් මෙහෙයක් දරනවද? ඔවුන්ගේ විශේෂ හැකියාව මත ඔබට අපට සාමය උදා කරන්නට ඔවුන් වෙහෙස මහන්සි වී කටයුතු කරනවාද? ඇත්තටම බොබෙකට මම මෙතන සිද්ධ වෙන්නේ එක්තරා දරුවෙක් පැහැර ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. ඊට පස්සේ ගොඩ නැගිල්ලක් ඇතුළට අරන් ගිහිල්ලා මොහොව ගැට ගහනවා. ගැට ගහන එක තමයි මේ සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේ ඒ කියන්නේ මේ සමාජ අපරාධය. කෙලින්ම කියනවා නම් සමාජයේ වෙන අපරාධ මේ වගේ අපරාධ වෙනවා වෙනුන හොම් උත්සාහ කරලා තියෙනවා පුංචි දුවපුතේ. කුඩා ළමයි පැහැරගෙන ගිහිල්ලා ඔහු සිර කරලා ඒ ගොඩනැගිල්ලක් තුළ හොය යම්කිසි සීමාවකට සිර කරලා ඔහුගේ ජීවිතේ හානියකට ලක් කරන්නට ඕන් කටයුතු කරන බවක් තමයි අපිට පේන්නේ.
අපි ඒ සඳහා විශේෂයෙන්ම මේ මුදවා ගැනීම රෙස්කියු ටීම් එකක් අපේ ඉන්නවා ඩොග්ස්ලාගේ. ඉතින් අපි ඒ සඳහා අපි විශේෂයෙන් පුහුණු කරලා තියෙනවා අපේ එන්සෝ සුනකයා. ඉතින් අද විශේෂ දර්ශනයක් විදිහට තමයි මේ අපි මේක පෙන්නන්නේ. දැන් ඔයා ඒ විදිහට ජයතිස්සනවා කිව්වට දැන් අර අතුලේ ගොඩනැගිල්ල හිම වෙන එක ළමයාට බලන්න කින්දරක් එකතු කරනවා. දැන් කිනි එකතු කරාම මොන ගොඩනැගිල්ලම එකවර ගිනි ගන්නවා. අතුලේ ඉන්න ළමයා අත් දෙක ගැට ගහලා තියෙන එළියට එන්න බැරි විදිහට. දැන් කිනි ගොඩනැගිල්ලට හින්දර එකතු වුණාට පස්සේ ඔහුගේ ජීවිතේට හානියක් වෙනවා අනිවාර්යයෙන්. එතකොට ඉස්සෙල්ලාම ඇවිල්ලා මොකද කරන්න ඕනේ? ඔව් අනිවාර්යයෙන්ම මේ දරුවගේ ජීවිතේ බේර ගන්න තමයි අපිට ප්‍රධානම අවශ්‍යතාවය දෙන්නේ. මම හිතන්නේ මෙතන කවුරුහරි ඉන්නවද මෙයා බේර ගන්න පුළුවන් කෙනෙක්? අතුලත පුදුස් ජීවිතයක් සිරවී තිබෙනවා. කරදරයක් වෙන තැනක අපිට කියන්න බෑ. ඒක මොන විදිහකටද කියන්න බෑ. හැබැයි වෙනම උදව් ඉල්ලලා කෑ ගහනවා. පුදුස් ජීවිතයක් සිරවුන තැනක පේරා ගන්නට උදව්වට වෙන්න අවශ්‍ය ප්‍රතිපදේ මොකද ජයතිස්සම දැන් කරන්නට ඕනේ. මේ එන්සෝ සුනකයා විශේෂයෙන්ම මේ මුදවා ගැනීම කණ්ඩායමට පුළුවන් ඕනම තැනක සිර වෙලා සිටින ඕනම ගිනි බාධකයක් ඕනම දෙයක් ජයගෙන තම ස්වාමියා බේරගෙන තමගේ දරුවන් සිර වෙලා සිටින දරුවන් බේරා ගැනීමේ හැකියාවක් ඒ සුනකයේ තියෙන විශේෂම ඔවුන්ගේ තියෙන ඉව තමයි මේ සඳහා යොදවන්නේ. අදින දෙකක් කලාවකට දෙන්න ජයතිස්සනවා. ඒතරගේ බලන්න කොහොමද කරන්නේ කියලා. ඒක විශ්වාසපාරක් කරනවා මොකද උත්සාහය. හරියට ඊටකියා උඩ පවුප්‍රාප්ත කර පරිවර්තනය කරගන්නද බල ජීවියරවා උඩ පස්සේ හානියක් නැහැ පිටිකරුවාට. අවසරයි. තෝරන පාඩේ වුණේකට. දුරවාචාරා කරනවා. පස්සිකමලු පස්සිකමලු දියනවා. ලකුණු හතරක්. ඉතමද ලකුණු 8ක් පිළිවෙලවා එමකටයි. මුලකටු සංඛ්‍යාව ලකුණු 8යි. එක් කඩල ප්‍රමණයි ඉතුරු දෙකට බලා ගන්න බලමු. නැවතත් දියුණු කරනවා පන්දුවක්. වේගාත්තාරයක් කරනවා. ඉතපත් මොකක්ද කන්න පන්දුව. ඉතියේ පොඩි දෙකක් වෙලා තියෙනවා අපේ පුරුදුමා. පන්දු මකින්ට ස්ථානගත කරන දුරම සේවා නැවතත් පන්දුවක්. උඩ පන්දුවකට ආරම්භ කරනවා. බලන්න දෙවියන් අපි කියලා. මුදි තුරුම දැන් දෙවියන් අපට ආදරවත් කරනවා. හොමේ යාමකට දෙවියන්. අවසාන කරුණ. ඒක අවස්ථාව. බලන්න අවසාන කඩුවලට අවසාන කඩුවල කඩුවල ප්‍රවාහයත් පරිගාත් කමනේ කඩුවල වලට කාටද ඒ අවස්ථාව වෙනවා කරනවා දැන් දෙකේ සවලා පරිගිය පිටට සතහන් කරනවා ජයතිස්සවා අවශ්‍යයෙන් පරිගිය ජනවල ඉලක්කය සියල්ල සපුරන්න උන අවස්ථාව වෙන පුච්චන් නඩදී බෙල්ජියම් ඩෑවල්ස් වර්ගනා සුනකයාලා සුදානම් අවසාන අංගය හදවතේ නොනකන බතක සඳහනක් පුදුන දෙලෙස එක්කරගන්න සතහන් කරගන්න ඔබේ දැස් මානේ